ඉතින් මගේ අත සාක්කුවේ තියෙන්නේ ඇයි කියලා සාමාන්‍ය පිරිසක් දන්නවා. සමහර අය දන්නේ නැහැ. ඉතින් මම විශාල අනතුරකට ලක් වුණා. 2012 දී මම විශාල අනතුරකට ලක් වෙලා මගේ ජීවිතය නැති වුණා. කොටින්ම කියනවා නම් මේ කාඩ් එකේ ලියලා තියෙනවා මෙයා මැරිලා කියලා. ඊට පස්සේ මේ මොකද්ද කියන්නේ අර සුදු රෙද්දෙන් අර දන්නවනේ ට්‍රොලි එකේ තියලා වහලා තියෙනවා. දැන් මෙයා මැරිලා. කියලා ඉවරලා අපේ ගෙවල් වල මිනිස්සු මිනි පෙට්ටි ශාලාවල් වලට කෝල් කරලා මකට අන්දන්නේ මොනවද සුදු අන්දනවාද මෙයාට කලිසමයි මේවද කොහොම ලෑස්ති කරලා. ඉතින් දෙවියන් වහන්සේ මරණයේ සවනේ මිත්‍යාවතින් මාව ගෙනල්ලා මෙතෙන්ට තියෙනවා. එසේ ගෙනාවේ නැත්තම් අද ඔබගේ අතරේ මට සිටගන්න ක්‍රමයකුත් නැහැ. සහ මගේ දෙවියන් වහන්සේ මරණය පරාජය කරපු දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිසායි මම අද ජීවත් වෙන්නේ. නිසා මට ඔබ වගේ අත් දෙකම උස්සලා නමස්කාර කරන්න බෑ. කමක් නැහැ. මම එක අතක් තියෙනවා ඒක උස්සලා නමස්කාර කරනවා. මට ඔබ වගේ හොඳට පර්ෆෙක්ට්ලි ඇවිදින්න බෑ. කමක් නැහැ. මම නොන්ඩිග ගහ ගිහිල්ලා සුභාරංචි කියනවා. මට ඔබ වගේ දනහිස් මේ දන ගහන්න බෑ. මගේ දනහිසේ කට්ට තියෙන උඩ. ඒ කියන්නේ හැප්පුණ පාරට දනහිසේ කට්ට උඩට ඇවිල්ලා. ඒත් මම මගේ ස්වාමින් වහන්සේට දන ගහනවා. ඉතින් සියලු ගෞරවය උන්වහන්සේට මහිමය දෙමින් මම මේ මොහොතේදී අද අපේ දේශනාවට අද දෙවියන් වහන්සේ අපි හැමෝටම මොනවද කතා කරන්නේ කියලා බලමු. ඉතින් ඉස්සර මේ තව ෂූට් සාක්ෂියක් තියෙනවා කියන්නම් මේ සහෝදර ගායාශේම මගෙත් එක බයිබල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත කට්ටිය. බයිබල් කොලෙජ් එකේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ මට තිබ්බ ප්‍රශ්නේ මං කොහොමද ගිහිල්ලා දේශනා කරන්නේ? අනේ මට ලැජ්ජයි. මං චර්ච් එකෙත් පස්සටම වෙලා ඉන්නේ. ඇයි මිනිස්සු මං ගැන මොනවා හිතයිද? අනේ මට ලැජ්ජයි. මං හරි හීනමානයකින් ජීවත් වුණු මිනිසෙක්. නමුත් උන්වහන්සේට ප්‍රශංසා මහිම වේවා. උන්වහන්සේ ඔප්පු කරලා තියෙනවා මම වගේ ලෝකේ එපා කරපු මෝඩකම කියලා අයින් කරපු මිනිස්යන් උන්වහන්සේගේ මහිමේ උදෙසා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ආමෙන්. ඉතින් මේ මම දාලා තියෙනවා පින්තූරයක්. මොකද්ද මේ හෙබ්‍රව අක්ෂරමාලාවේ දෙවැනි අක්ෂරය බේට් කියන අක්ෂරය. හරිද? මේක අංක 2 තමයි නියෝජනය කරන්නේ. මේ අංක 2කින් කියන්නේ බෙදීම ගැන. මේ බෙදීම ගැන කියනකොට මේ අක්ෂරයට තියෙන අර්ථයන් තමයි නිවස නැත්තම් කූඩාරම. මේ ගීතිකාවක් කියමත් ගායනා කරනවානේ සදාකාලික කූඩාරමේ අපි වෙසෙන්ට යනවා කියලා. සදාකාලික උන්වහන්සේගේ ගෘහයට අපි යනවා කියලා නේ. ඉතින් ඒ අර්ථය තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා පවුල කියන අර්ථය. මොකද්ද? දැන් මේ අපි මෙතන සභාවක් ලෙස එක්රැස් වෙලා ඉන්නේ පවුලක් ලෙසනේ. මේ පවුලේ හිස කවුද? ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවට තමයි පවුලට තමයි අපිව කැඳවලා තින්නේ. ආමෙන්. ඊට පස්සේ කියලා තියෙනවා ඇතුළත කියන අර්ථය එනවා. ඇතුළත කියන්නේ මොකද්ද? පිටත සිටින්නන් ඉන්න ඕනේ නේ. ඇතුළත කියන අර්ථයක් එන්න නම් පිටත කියන අර්ථයක් තියෙන්න ඕනේ. පිටතත් කවුරු හරි ඉන්න ඕනේ. එහෙමනම් කට්ටියක් අනාගතයේදී නැත්තම් දැනටත් පිටත ඉන්නවා මිනිස්යන්. ඉතින් ඔබවයි මාවයි දේසුස් වහන්සේ ජීවනයේ දීලා කැඳවලා තියෙන්නේ පිටත ඉන්න මිනිසුන්ව ඇතුළට ගේන්න. මොකක් ඇතුළටද? දේව රාජ්‍ය ඇතුළට. නැත්තම් ස්වාමින් වහන්සේගේ කූඩාරම ඇතුළට ගේන්න නේ. එහෙනම් ඇතුළත ආරක්ෂිතයි, පිටත භයානකයි. පිටත අනාරක්ෂිතයි. ආමෙන්. එවනම් ඔබයි මමයි මේ උදෑසන මේ සභාවක් ඇතුළේ බිල්ඩින් එකක් ඇතුළේ ඉන්නවනේ. ඊට වඩා භයංකාර කාරණාවක් තියෙනවා. අපි ඉන්නේ දේව රාජ්‍ය ඇතුලේ. අපි ආරක්ෂිතව මුද්‍රා කරලා තියෙන්නේ. අපේ එක මයිල් ගහකට කාටවත් ඇඟිල්ලක් තියන්න බෑ උන්වහන්සේගේ අවසරයෙන් තොරව. ආමෙන්. ඊළඟට තියෙනවා බෙදීම කියන අර්ථය නේ. දෙකෙන්නේ සාමාන්‍යයෙන් බෙදන්නේ නේ. බෙදීම එන්නෙත් එහෙමනේ. දැන් අපේ ලංකාවේ මිනිස්සුන්ට නම් ඔත්තේ රට්ටේ හොඳට පුරුදු ඉන්නේ. තෙල් ගහන්න පුරුදු වෙලා දැන් ඔත්තේ රට්ටේ හොඳට දන්නවා. ඉතින් බෙදීම කියන දේ මේ අංක 2 තියෙනවා. සහ නැත්තම් ද්විත්ව භාවය. වෙන් කිරීම. දැන් ගෙදරක කෑම දෙනකොට අපිට බෙදා ගන්න කියලා තියෙනවා නේ. කෑම බෙදා ගන්න. අපි දැන් කෑම මේසක දැන්න මන් දන්නේ කෑම මේස තියනවාද කියලා. හරිද? ඉතා කලාතුරකින් ගෙදරක මිනිස්සු එකට එකතු වෙලා කෑම මේසක කනවා ඇති. හැබැයි ජේසුස් වහන්සේ ආසම දේ තමයි අපි පවුලක් ලෙස එකට එකතු වෙලා කෑම බෙදාගෙන කන එක. ආමෙන්. ඔය කූඩාරම් මංගල්‍ය කියලා මේ අවුරුද්දකට සැරයක් මිනිස්සුන්ට අනේ එන්න කියලා වැඳ කියන්නේ මොකක්ද දන්නවද? මේ කූඩාරම් මංගල්‍ය අරමුණ මොකද්ද මේ?
උච්චපෙට්ටකින් තමයි මමත් ඒක ඉගෙන ගත්තේ. මේකේ අරමුණ තමයි හැමෝම සහෝදර සහෝදරියෝ සහභාගීකම් දැරීම. යක්ෂයා මේකට කැමති නැති නිසා මිනිස්සුන්ව මේකට සහභාගී වෙන එකෙන් වළක්වලා තියෙනවා. ඔබයි මමයි සහභාගීකම් දරන්න ඕනේ. අපි බෙදා හදා ගන්න ඕනේ. බෙදාගෙන කන්න ඕනේ. ඉතින් මේ අක්ෂරයේ අර්ථය තමයි මෙන්න මේක. අද දේශනාවෙන් මම ඔබට ගේන්න යන්නේ මේ යක්ෂයා ලෝකෙට පෙන්වලා තියෙනවා මේ බෙදීම කියන දෙයින් යක්ෂයා බෙදීම ඇති කරනවා. හැබැයි දෙවියන් වහන්සේගේ නාමය ගැන වැරදි වැටහීමක් මිනිස්යන් තුලට දාලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි ලෝකේ ගැලවීම ලැබපු නැති මිනිස්යන් තුලට වැරදි වැටහීමක් දාලා තියෙනවා. අයියෝ ඔය ක්‍රිස්තියානි මිනිස්සු ඒගොල්ලන් මේ කිසිම දෙයකට සහභාගී වෙන්නේ නැහැ. ඒගොල්ලන් හරි වෙනම ඉන්නේ. අර ඒගොල්ලන් හරි ස්පෙෂල් වගේ ඒගොල්ලන් හිතාගෙන ඒගොල්ලන් වෙනම ඉන්නේ කියලා දාලා තිනවා. ඔව් අපි විශේෂයි. ඒක ඇත්ත. ඔව් අපි වෙනම ඉන්නේ. ඇත්ත. ඔව් අපි වෙනම ඉන්න ඕනේ. ඒකත් ඇත්ත. ඒ ප්‍රශ්නය තුල ඇයි කියන දෙත් අපි දැනගන්න ඕනේ. අපි විතරක් නෙමෙයි ලෝකයේ මිනිස්සුත් දැනගන්න ඕනේ. ආමේන්. එතකොට යක්ෂයා මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ වැරදි වැටහීම සභාව තුලටත් ගෙනල්ලා තියෙනවා. සභාවේ ඉන්න මිනිස්යන් තුලටත් ගෙනල්ලා දාලා මොකද කරලා තියෙන්නේ? යක්ෂයා හරියට සුදනා වගේ ඉන්නවා. හරිද? හරි හොඳයි එයා පව්. අනේ එයා නම් හරි හොඳයි වගේ රූපයක් පෙන්නගෙන ඉන්නවා. හැබැයි අපේ දෙවියන් වහන්සේ බෙදීම් ඇතිකරන්න ගැඹුරු රහසක් ගැඹුරු හේතුවක් තියෙනවා. ආමෙන්. ඇයි කියන දේ අපි අද අපේ දේශනාවෙන් බලමු. ඉතින් අපි ලෙවි කතාවේ 20:26ට යන් අද අපි හැමෝම තේරුම් ගන්නමු අපේ විරුද්ධකාරයා වන යක්ෂයාගේ මේ බෙදීම ඇති කිරීම ඇයි මේ මූ කරන්නේ. හරිද? එයා කියලා කියන්නේ මම නම් ඌ මූ කියලා තමයි කතා කරන්නේ යක්ෂයාට. දෙවියන් වහන්සේට එපා කරපු එකෙක්ට අපි අනේ සර් කියන්න ඕනේ නැහනේ. එතකොට මේ යක්ෂයා ඇයි බෙදීම ඇති කරන්න එන්නේ සහ දෙවියන් වහන්සේත් ඇයි සමහර වෙලාවට අපේ ජීවිතවල බෙදීම ඇති කරන්නේ කියන එක දැනගන්න ඕනේ. ආමේන්. හරි. අපි කියවමු ලෙවි කතාව 20:26. නුඹලා මට ශුද්ධව සිටපල්ලා. නුඹලා මට ශුද්ධව සිටපල්ලා. මේ වචනේ අල්ලගන්න. මොකද්ද? මේ අපිව ක්‍රිස්තියානි කියලා කැඳවලා තියන්නේ මොනවටද? ශුද්ධව ඉන්න. එහෙමනම් ශුද්ධව ඉන්න කැඳවලා තියෙනවා නම් කලින් අපි ඉඳලා තින්නේ කොහමද? අශුද්ධව, අපවිත්‍රව, ජරා විදියට. ආමෙන්. හරි. ඊට පස්සේ මක්නිසාද ස්වාමින් වහන්සේ හේතුව කියනවා. මේ හේතුව කියනවා. ඇයි ශුද්ධව ඉන්න කියලා තියන්නේ ඇයි? හරි. ස්වාමින් වහන්සේ වෙන මම ශුද්ධය. ඉතින් උඹලගේ ස්වාමින් වහන්සේ වෙන මම ශුද්ධයිනේ. මම ශුද්ධ නම් මගේ දරුවෝත් ශුද්ධව ඉන්න ඕනේ. ආමෙන්. මාගේ සෙනග වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරින් නුඹලා වෙන් කරගතිමි. මගේ සෙනග වෙන පිණිස කාගේ සෙනගද මේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග වෙන පිණිස ජාතීන් අතරින් වෙන් කරගත්තා. අන්න අපි බෙට් අකුරට යනවා. වෙන් කිරීම. ඔන්න ස්වාමින් වහන්සේ ඔබවයි මාවයි වෙන් කරලා තියෙන දේ. අද ගොඩක් කිතුණුවන්ට මේ වෙන් කිරීම ගැන හරි දරා ගන්න හරි අමාරුයි. ගොඩක් කිතුණුවන් සභාවට එනවා මේ ළඟදී තිබ්බා මොකද්ද වෙසක් උත්සවය කියලා. ඉතින් ගොඩක් කිතුණුවන්ට හරි අමාරුයි දන්සලකට යන්න නැතුව ඉන්න. අනේ අපිට යන්න ඕනේ. ඉතින් මොකද වෙන්නේ? ඒකට හේතුත් දෙනවා. ඒගොල්ලොනුත් ගැලවීම ලබන්න එපයි. ඒගොල්ලොනුත් දෙවියන් වහන්සේගේම ඇවිල්ලානේ කියලා බොහෝ හේතු දීලා කණ්ඩ නැති අර මොකද්ද කියන්නේ මේ ඒසව් කෑම ටිකකට තමාගේ කුළුඳුල්කම පාවලා දුන්නා වගේ ගොඩාක් කිතුණුවෝ ගිහිල්ලා මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණොත් ඔබ කොහොමද ස්වාමින් වහන්සේගේ ශුද්ධකමට සහභාගීකම් දරන්නේ? ආමේන්. ගොඩක් දෙමව්පියන් අද වර්තමාන සමාජයේ මේ ක්‍රිස්තියානි සභාවල් තුල මේ ක්‍රිස්තියානි සභාව තුල බොහෝ උත්සාහ කරනවා සන්ඩේ ස්කූල් දාලා මේ ළමයින්ව ඊළඟ පරම්පරාව තුන්වෙනි පරම්පරාව ලස්සනට පිළිවෙලට සූදානම් කරලා මැරිලා යන්න ඕනේ කියලා බොහෝ වෙහෙසක් දරනවා මේ සභාව තුල සේවය කරන මිනිස්සුන්. නමුත් ප්‍රශ්නය තමයි ගොඩාක් ළමයින්ගේ හතුරා වෙලා තියෙන්නේ ඒ ගෙදර ඉන්න අම්මා හෝ තාත්තා නැත්තම් නෑදෑයෝ පරම්පරාව ඒ ළමයිව පාලනය කරන්න ඉන්න කට්ටිය. ඒ ළමයි ශුද්ධකමට තමයි කැඳවලා තියෙන්නේ. ජේසුස් වහන්සේ ළමයිව විතරක් නෙමෙයි ශුද්ධකමට කැඳවලා තියෙන්නේ. ඔබවයි මාවයි ශුද්ධකමට කැඳවලා තියෙන්නේ. අපිට මිශ්‍ර වෙන්න බෑ.
අපි මිශ්‍ර වෙලා හිටපු මිනිස්සු තමයි මේ ගැලවිලා ආවේ, බෙදිලා ආවේ, වෙන් වෙලා ආවේ. ආමෙන්. එතකොට අපිට මිශ්‍ර වෙන්න බැහැ. ඒක හතුරුකමක්ද නරක දෙයක්ද නැහැ. අපිට පාපයත් එක්ක ගිහිල්ලා මොකද්ද කියන්නේ අර පාස්ටර් සුනිල් ලස්සන කතාවක් කියනවා. පාපයත් එක්ක ගිහිල්ලා අපිට මේ කසාද බැඳ ගන්න බෑ. ශාපයත් එක්ක පාපයත් එක්ක කසාද බඳින්න බෑ. අපි ආවෙතන ඉන්නේ. අපි ආපහු මිසරේට ගියා නම් මොකද වෙන්නේ? අපි විනාශ වෙනවා. අපේ ජීවිතවල අපි දෙවියන් වහන්සේ කැඳවලා තින්නේ නැවත මිසරේට යන පිණිස නෙමෙයි. ළඟ ඉන්න එක්කනට කියන්නේ නැවත මිසරේට යන්න නෙමෙයි. ඔයාව ගෙනල්ලා තින්නේ. ආමේන්. හොඳයි. ඊළඟට දැන් මේ බෙට් අක්ෂරය ගත්තාම මේ බෙට් අකුර තුලේ ලස්සන ගැඹුරු රහස් ගොඩාක් තියෙනවා. ඉතින් ප්‍රධාන ගැඹුරු රහස තමයි ඔබගේ මගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නේ කොහෙද? බෙත් ලෙහෙම් වල. බේට් ලෙහෙම් වල. බේට් අකුරෙන් පටන් ගන්න මේ බේට් ලෙහෙම් වල අර්ථය තමයි රොටි නිවස නැත්තම් කියනවා පිටි නිවස කියලා. ඊශ්‍රායල් සංස්කෘතිය තුල ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය තමයි රොටි. රොටි නැතුව ඒගොල්ලන්ගේ ජීවිතය අපිට බත් වගේ ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය රොටි. ඉතින් බේට් ලෙහෙම් වලින් මේ රොටි නිවසෙන් ඔබටයි මටයි ජීවනදායක ආහාරය උනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. මට චූටි කතාවක් මතක් වෙනවා මේ බේත් ලෙහෙම් ගැන මතක් කරනකොට. දෙවියන් වහන්සේ අප්‍රිය කරපු, එපා කරපු, විනාශ කරන්න සම්පූර්ණ අන දීලා තිබුණා වූ දේශයක් වන මෝවාබ් දේශය. අර ඊශ්‍රායල් මැප් එකේ මල මුහුදෙන් එහා පැත්තේ තමයි දකුණු පැත්තේ තමයි මේ මෝවාබ් දේශය තියෙන්නේ. මේ මෝවාබ් දේශයේ හිටපු රූත් කියන කාන්තාව අර මල මුහුද පාස් කරලා බෙත්ලෙහෙම් වලට ගෙනාවේ ඇයි දන්නවද? සදාකාලික නිවස තුල, රොටි නිවස තුල, ජීවනයේ නිවස තුල ඇයට අවස්ථාවක් දෙන පිණිස ඔබටයි මටයි අද මේ ස්ථානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දීලා තියෙන්නේ අර රොටි නිවසේ ඇත්තිතරම් බඩගින්නේ නැතුව ඇත්තිතරම් කාපල්ලා කියලා අපිට භුක්ති විඳින පිණිස. ආමේන්. ආමේන්. යේසුස් වහන්සේ 5000කට කන්න දෙනවනේ. මොනවද දෙන්නේ? රොටි 5යි මාළු 2යි. ඉතුරුත් වෙනවනේ. කූඩ 12ක් ඉතුරුත් කරගන්නවනේ. ඉතින් උන්වහන්සේගේ බෙදීම කොහොමද? උන්වහන්සේගේ සැපයීම කොහොමද? මේක තමයි හැම ඉරිදාවකම මිනිස්යන්ට කියන්නේ වචනේ තුල මේ රහස තියෙනවා කියලා. ඉතින් යක්ෂයා මොකද කරන්නේ? ඔබ වචනය ගැන දැනගන්නේ නැති වෙන්න ඔබව තියලා ආශිර්වාදය ඔබගෙන් બ્લોක් කරනවා. ඒ නිසා බොහෝ කිතුණු මිනිස්යන් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ශක්තියෙන් නමස්කාරයේදී ගායනා කරනවා. මගේ ශක්තිය නෙමේ ස්වාමිනී, මගේ බලය නෙමේ, ඔබගේ බලය කියන අය ඉරිදා එතනින් එළියට ගියාට පස්සේ තමන්ගේ ශක්තිය තමන්ගේ බලය ගැන විශ්වාස කරගෙන ඉන්නවා. අර මේ ජෙරමියා 17:5 කියනවා මොකද? තමන්ගේ මාංශය තමන්ගේ හස්තේ කොට කරගන්න මනුෂ්‍යයා ශාපලත්ෙක් කියලා. ඉතින් ඔබවයි මාවයි ශාපලත් මිනිස්සු විදියට නෙමේ කැඳවලා තියෙන්නේ. යක්ෂයාගේ මේ උගුලට නොරැවටෙන පිණිස අපි අපේ ජීවිතය වෙනස් කරගන්න ඕන. ආමේන්. හරි. අපි දෙවියන් වහන්සේගේ බෙදීම් ටිකක් බලමුනේ. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකයේ බෙදුවානේ. ආය ජලය දෙකට බෙදුවා. ඉහළට කොටසක් දැම්මා, පහළට කොටසක් දැම්මා. පහළ තියෙන ජලය නැවත මොකද කරන්නේ? උප්පත්ති පොතේදී ආය ජලය වෙනම, ගොඩබිම වෙනම ඒක ඊට පස්සේ වෙන් කරානේ. ඉතින් දෙවියන් වහන්සේගේ මේ මැවිල්ල තුල බොහෝ දේවල් වෙන් කරලා තියෙනවා. බලන්න ඒදන් උයනේදී දෙවියන් වහන්සේ යහපත සහ නපුර කියන ගස් දෙකම තියලා බෙදලා මේ වෙන් කරලා තියලා කිව්වා මොකද? මේ ගහෙන් කන්න, මේ ගස් වලින් කන්න, මේ ගහෙන් කන්න එපා කියලා. මේකත් උන්වහන්සේගේ බෙදීමේ ක්‍රමයක්. එතකොට දෙවියන් වහන්සේ ආදම්ව තද නින්දකට පත් කරලා ලෝකේ පළවෙනි ඔපරේෂන් එක කරනවා. මොකද්ද? ආදම්ගේ ඉල ඇට වලින් එකකින් ඒවව හදනවා. ඉල ඇටයකින් ඒවව හදන්න නම් ආදම්ගේ ශරීරය වෙන් කරන්න ඕනේ. ආමෙන්. ආදම්ගේ ශරීරය හැම වෙන් කරලා ඉල ඇටයක් අරගෙන ඒ ඉල ඇටයෙන් මොකද්ද කවද මවන්නේ? ඒවව මවනවා. ඇයි? එක මාංශයක් වන පිණිස. බෙදීම කියන දේ යහපත් ලෙසයි උන්වහන්සේ පාවිච්චි කරේ. ආමේන්. ඊළඟට කියමු මොනවාද? තව කියන්න පුළුවන්. ඒ දම් උයනෙන් මොකද කරන්නේ? පාපයට වැටුණාට පස්සේ ඒ දම් උයනෙන් වෙන් කරලා දැම්මා. දැන් යක්ෂයා ලෝකෙට පෙන්නලා තින්නේ කොහොමද? අනේ දෙවියන් වහන්සේ එහෙම එළවනවද? එහෙම හොඳ නැහැනේ කියලා. හැබැයි රහස මොකද්ද? අර සදාකාලික ජීවනයේ ගහත් ඒ දම් උයන ඇතුලේ තිබ්බ නිසා
මිනිස්සයා පාපෙට වැටුණ නිසා ඒ මිනිස්සයා ඊට පස්සේ ඔප්ෂන් එකක් විදියට අර සදාකාලික ගහෙන් කෑවනම් මොකද වෙන්නේ? සදාකාලික පාපිෂ්ඨ මිනිසෙක් වෙනවා. එහෙමනම් ඔබටයි මටයි ස්වර්ගයට යන්නේක හීනයක්. ආමෙන්. උන්වහන්සේ අපිව බේරන පිණිසයි උන්වහන්සේ ඒ දමු වෙනෙන් ආදම් සහ ඒවව පිටමං කරලා වෙන් කරේ. ආමෙන්. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? ශුද්ධස්ථානයේ අතිශුද්ධස්ථානයේ කූඩාරම් මණ්ඩපේ වෙන් කරනවානේ. වෙන් කරවුවට පස්සේ ඒ කාලේ වෙන් කරේ ඇයි? මොකද මිනිස්යාට දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ පාපේ නිසා. හැබැයි ජේසුස් වහන්සේ මොකද කරේ? තිර රෙද්ද වෙන් කරනවා. වෙන් කරලා මොකද කරන්නේ? ආය අතිශුද්ධස්ථානයේ සුද්ධස්ථානයේ කියලා එකක් නැහැ. කෙලින්ම උඹලට මා වෙතට එන්න පුළුවන්. පියාණන් වහන්සේ. යක්ෂයා මොකද කරලා තියෙන්නේ? යේසුස් වහන්සේත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් එක දන්නවනේ. ඕනම කෙනෙක්ට චූටි ළමයෙක්ට උනා ස්වාමිනී යේසුනි මට උපකාර කරන්න කියලා කිව්වොත් යේසුස් වහන්සේ උන්වහන්සේත් ඒ ළමයාත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් යක්ෂයා කැමති නැති නිසා වෙන වෙන මාර්ග වලින් යේසුස් වහන්සේ වෙතට යන්න මිනිස්යාව රවට්ටලා තියෙනවා. මේ බෙදීම භයානකයි. එතකොට ඊළඟට නෝවාගේ කාලෙදි ධර්මිෂ්ඨයා දුෂ්ටයන්ව වෙන් කරනවානේ. බෙදීම නේ. ඊට පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේට අවශ්‍ය ජාතියක් නිර්මාණය කරන පිණිස ආබ්‍රහම්ව වෙන් කරලා මොනවාද ඌර් කියන දේශයෙන් බාබිලෝනියෙන් බෙදලා වෙන් කරලා ගෙනියනවා කානාන් කියන දේශයට ආබ්‍රහම්ගෙන් ජාතියක් ගොඩනගන පිණිස. ආමෙන්. දැන් ඔබලාට තේරෙනවද? තව එකක් කියන්නම් මේ වහල්කමේ හිටපු මිසරේ වහල්කමේ හිටපු හෙබ්‍රෙව්වන් මොකද කරන්නේ? වෙන් කරලා මොකද කරන්නේ? මිසරෙන් එළියට ගේනවා පමණක් නෙවෙයි ඔයගොල්ලන්ගේ දේශනාවල ගොඩක් ඇහිලා තියෙන දෙයක් තමයි මොකද්ද? මිසරේ ඉන්නකොටත් ඒගොල්ලන්ට විතරක් කිසිම හානියක් වුණේ නැහැ පීඩා 10 එනකොට. ආමෙන්. අද ඔබටයි මටයි පීඩාවක් එන්නේ නැත්නම් දෙවියන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ අපිව. සුද්ධ ලෙස රජතුමාට අයිති කෑමක් ඔබයි මමයි කියන්නේ. රජතුමාට අයිති කෑමකට කිසිම කෙනෙක්ට අත ගහන්න ඇඟිලි ගහන්න අයිතියක් නැහැ. ආමෙන්. ඉතින් අපි කියවමු පොඩ්ඩක් දෙවියන් වහන්සේ මේ උප්පත්ති 11:4 චුට්ටක් කියවමු. මේ දෙවියන් වහන්සේ එක තැනකදී වෙන් කරනවා. බෙදලා දානවා. බලමු ඇයි කියලා. ඔහු වරෙල්ලා මුළු පොළොව තලයේ අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදා ගනිමු යයි කීවෝය. මේ වෙන් කිරීමට දෙවියන් වහන්සේ මිනිසයන් එකතු වෙනවා. ඉතින් ඔන්න නෝවාගේ ෂේම් හම් යපෙත්ලා නෝවලාගෙන් ඔන්න පරම්පරාවක් හැදිලා මේගොල්ලන් ඔක්කොම එක තැනක රැස් වෙන්න මේගොල්ලන් තීරණය කරනවා. දෙවියන් වහන්සේගේ ආඥාවට එපිටින් මේගොල්ලන් තීරණය කරනවා. දෙවියන් වහන්සේ කියනවා මුළු පොළොතරේ විසිරිලා සපලවත් වෙලා බෝ වෙයල්ලා කියලා. යක්ෂයා ගේනවා මේ මිනිස්යන් තුලට අදහසක්. මොකද්ද දන්නවද? නෑ එකට ඉමු. එකට ඉඳලා අපිට මොකද්ද කියන්නේ? නුවරක්ද මේ විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති උස කොටුවක් හදලා අපිටම නාමයක් හදාගමු අපි නමක් හදාගමුකෝ. ඉතින් ආයෙ වෙන නාමයක් ඕනේද කියලා කියනවා. එතකොට මොකද කරන්නේ යක්ෂයා? දෙවියන් වහන්සේගේ නාමය අපේ ජීවිතෙන් අයින් කරන්න තමයි යක්ෂයා උද. අපේ ජීවිතය තුල අපේ ජීවිතේට ගොඩාක් උසස් දේවල් තියෙනවා නම් ඔබගේ ජීවිතය තුල දෙවියන් වහන්සේට වඩා ඔබ කොටුවක් සාදමින් ඉන්නේ අහස දක්වා. ඒ අහස දක්වා සාදන කොටුව ඔබව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම සේවය කරන මේ අපි මේ දෙවියන් වහන්සේට සේවය කරන සේවකයන් සේවිකාවන් හරිද? තමන්ටම කියලා නාමයක් එනකොට හරි භයානකයි. මේක දෙවියන් වහන්සේ අප්‍රිය කරන උඩුකුකමේ පාපය. මේක එන්නේ යක්ෂයාගෙන්. අපිව යම් කිසි කෙනෙක් ඔව් අගේ කරන්න පුළුවන්. වාගේ මේ මියුසික් ගහීම හොඳයි. වාගේ එඩිටිං හොඳයි. වාගේ දේශනා හොඳයි. වාගේ අරක හොඳයි. මේක හොඳයි. අනේ ඒකට බොරුවට රඟපාලා අනේ මන් නෙමෙයි මම පණුවෙක් එතෙන්ට එන්න අවශ්‍යත් නැහැ. ස්තුති ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා මාව පාවිච්චි කරනවාට කියලා ඒ මහිමය දෙවියන් වහන්සේට දෙන පිණිස අපි ජීවත් විය යුතුයි. විශේෂයෙන්ම සේවකයන්. අද බොහෝ සේවකයන්ගේ වැටීම වෙලා තියෙන්නේ මෙන්න මේ උඩුකම නිසා. මෙන්න මේ මමත්වය නිසා. මට නමක් හදා ගන්න ඕනේ. කෙලින්ම මිනිස්ට්‍රි එකට නම දා ගන්නවා. මොකද්ද? ෂා විරාජ් මිනිස්ට්‍රි. හීලින්ග්ස්. හරිද? සුව කිරීමේ මෙහෙය. හරිද? අනාගත වාක්‍ය කීමේ මෙහෙය අම්මා එනවා මරුවට පොලිමේ දිකට එනවා. කෙලින්ම
පාස්ටර් ඔයන්නස් ඒගොල්ලන්ගේ හීරෝ පාස්ටර් තමයි. ඒගොල්ලන්ගේ නළුවා ෆිල්ම් එකේ නළුවා ප්‍රධාන නළුවා තමයි පාස්ටර් මේගොල්ලන්ගේ ජීවිතේ. පාස්ටර්ව දෙවියෝ කරන තැනට ඒ පුද්ගලයා හැසිරෙන නිසායි පාස්ටර් දෙවියෝ වෙන්නේ. අද ගොඩාක් මිනිස්සුන්ගේ වැටීම ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් පික්චර්ස් ගිහලා බලන්නකෝ. තමන්ගේ ගොඩක් ගෑනු කට්ටියගේ හස්බන්ඩ්ගේ ෆොටෝ එකක් නෙමෙයි ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නේ අර පාස්ටර්ගේ ෆොටෝ එක. පාස්ටර්ද කොයිද හස්බන්ඩ් මෙයාගේ. ඉතින් එයා තමයි හීරෝ. අම්මා දානවා ස්ටේටස්. ඉතින් අපිට දකින්නවනේ ඉතින් ස්පොට් කරගන්නේ අපි. ඉතින් අපි දකින්නකොට දාලා තිනවා. අම්මා පාස්ටර්ගේ හිනාව වාව් සයිඩ් ලුක් එක වාව්. පාස්ටර්ගේ කොණ්ඩේ වාව්. කලකල්ල පාස්ටර් වාව්. පාස්ටර් නමස්කාරේ. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය ඔබවයි මාවයි මෙතෙන්ට ගෙනල්ලා තින්නේ පාස්ටර්ව නමස්කාර කරන්න නෙමෙයි. දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. යේසුස් වහන්සේව නමස්කාර කරන්න. ආමේන්. ඉතින් දෙවියන් වහන්සේ ඔන්න බෙදලා වෙන් කරන්න යනවා. මොකද්ද මේ? උන්වහන්සේට අප්‍රිය පිළිකුල් දේ වෙන් කරන්න යනවා. බලන්න 7 කියවන්න. යමු අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කතාව නොතේරෙන ලෙස ඒ ඔවුන්ගේ භාෂාව අවුල් කරමු යයි කීසේක. අවුල් කිරීම. අද ගොඩාක් කිතුණු මිනිසයන්ගේ ජීවිත අවුල් වෙනකොට අවුල් කරනකොට මේ යක්ෂයාට විරුද්ධව යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මහිම වේවා. ඔන්න ප්‍රශංසාවෙන් ඇතුල් වෙන්න එතන. මහිම වේවා ස්වාමිනී යක්ෂ සාතන් ඵල මේ අවුල් කිරීම ඵල කියනවා. යක්ෂයා පැත්තකටල වරගෙන මම මුකුත් කරේ නැහැ නේ බා. කියලා යක්ෂයා උගෙත් ඉන්නවනේ අධිපතිකම් අන්ධකාර මුලාදැන් ලෝක මුලාදැන් පාතාලයේ උන් එහෙම ඉන්නවනේ. උන්ගෙන් අහන අඩේ මම මුකුත් කරන්නේ නැතුවම මේ මොකටද මේ මට විරුද්ධව බනින්නේ කියලා අහනවා. බලපුවම දෙවියන් වහන්සේ අවුල් කරලා තින්නේ. ඇයි ඒ? ඔබගේ ජීවිතේ තමන්ට උස නිවසක් හදාගන්න. මේ ලොකු උස දෙයක් හදාගන්න. මගේ ලොකු ජොබ් එක. මගේ ලොකු ළමයා. මගේ ලොකු ළමයා ඉහළටම පියාඹන්න ඕනේ. ලොකු ළමයා වැටේනකන් දන්නේ නැහැ අම්මයි තාත්තයි. මේ ළමයාව යවනවා. ඉහළටම යන්න. කොහෙද? ලෝකයේ තුල ඉහළටම යන්න මගේ පුතේ මේ දිට්වා එනවලු තව මොනවාද එනවා කිව්වේ? තව මේට අනිත් මොනවාදත් එනවලු මේ ලෝකයේ මේ විනාශයට යන කාලේ ළමයව ඉහළටම යවනවා. ඉහළටම ගිහිල්ලා පියාසර කරන්නවලු. ඉහළට ගිහිල්ලා හෙනයක් ගහපු ගමන් ෆ්ලයිට් එකත් එක්ක කඩාගෙන යටනේ. ළමයා ඉවරයි ඊට පස්සේ. අනේ පාස්ටර් ළමයාට මෙහෙම වුණානේ. ඒ පාස්ටර් මොන යක්ෂ නරකයිනේ. අඬන්න එපා. ඔබගේ ජීවිතේ ඔබගේ දරුවාගේ ඉහළතම ස්ථානයේ දෙවියන් වහන්සේව තියාගන්න ඒ ළමයාට ඉඩ දෙන්න. ඔබ තියන්න යන්න එපා. ඒක ගුරුවරු කරයි. සන්ඩේ ස්කූල් ඇවිල්ලා ගුරුවරු ඒක කරනවනේ. ඒකට ඒ ළමයාට ඒක ඉඩ තියාගන්න දෙන්න. ක්ලාස් එක තමයි ඉහළම. හරිද? විද්‍යා පන්තිය තමයි ඉහළම. අර පන්තිය තමයි ඉහළම. බෑන්ඩ් පැට්‍රිස් නම් ඕනේ නැහැ. ඒක බෑන්ඩ් ගවුරුදු ගහන්න බෑයිද? නෑ. හැබැයි සන්ෆ්ලවර් එකෙන් ඇවිල්ලා ආරාධනාවක් කරනවා. සන්ෆ්ලවර් නෙමෙයි මොකද? ෆ්ලෑෂ්බැක්. ෆ්ලෑෂ්බැක් එකෙන් ඇවිල්ලා කියනවා ඔයාගේ පුතා නියම ඩ්‍රම්ස් ගහනවා. අපි එයා අනේ ප්‍රේස් ද ලෝඩ් පාස්ටර් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මගේ පුතාට ෆ්ලෑෂ් බෑක් වල මේ ඩ්‍රම්ස් ගහන්න ටික කවුද? නිරෝෂන් පාස්ටර්. අපේ මිනිසුන්ගේ ඉහළම ඉන්නේ මොනවද? මේ ලෝකාකාර දේවල් දෙවියන් වහන්සේ නෙමෙයි. හරිද? ළමයින්ටත් උගන්වනවා. මේ නමක් හදාගන්න. හොඳ නමක් හදාගන්න. හොඳට යන්න. ඔය ඩුබායි යන්න. නමක් හදාගන්න. ඊශ්‍රායෙල් යන්න. අම්මා සුද්ධකමේ පෝස්ටර් එක ගිහිල්ලා ගහනවා එතනට. ඊශ්‍රායෙල් ගියා කියන්නේ යේසුස් වහන්සේගේ නගරේනේ. නගරේ ගිහිල්ලා ඔයා ජීවත් වෙන්න ඔයාට පුළුවන් කියලා මෙතන වියවුල් කිරීමක් සමහර විට දෙවියන් වහන්සේ ගෙන්නේ අපේ ජීවිතේ ඉහළතම තැන් දෙවියන් වහන්සේ හැරෙන්න වෙන කෙනෙක් හෝ දෙයක් හෝ තියාගෙන ඉන්න. ඔබගේ අලුත ඉපදුණු බිලින්දා සෝ ස්වීට් වෙන්න පුළුවන්. හරි කියුට් වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ ස්ථානේ තියන්න එපා. ඒ ගැන බය වෙමු අපි. ආමෙන්. හරි. ඊළඟට දෙවියන් වහන්සේ ඔන්න යහපත උදෙසා විසිරුවා හැරියා. ඇයි? උන්වහන්සේගේ සැලැස්ම තමයි ප්‍රධාන. උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරගන්නා පිණිස විසිරුවා හරිනවා සමහර තැන් වලින් ඔබව. මොකද උන්වහන්සේගේ සැලැස්මේ ඔබ වැදගත් පුරුකක් නිසා. ඔබව බේරන්න ඕන නිසා සමහර තැන් වලින් දෙවියන් වහන්සේ බෙදලා වෙන් කරනවා. ඒක සමහර විට මං ඉපදුණු දවසේ ඉඳලා මට අතාරින්න බැරි ඒ පවුලේ කෙනා වෙන්න පුළුවන්. ආබ්‍රහම් මොකද්ද කරපු ලොකුම මෝඩ වැඩේ? ලොත්ව අරන් ගිය එක. ලොත්ව අරන් ගිය නිසා දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබ්බ භූමියම ආබ්‍රහම්ට ගන්න බැරි වුණා. අද චූටි ඊශ්‍රායෙල් කෑල්ලක් අල්ලගෙන
පරිස්සම් කරගෙන ඉන්න. ඔබ දන්නවද සැබෑ ඊශ්‍රායලේ කොච්චර දුරයිද කියලා? මිස්රයේ දක්වා යන භූමි ප්‍රදේශයක්. දෙවියන් වහන්සේ ඒ ආශිර්වාදය දුන්නේ කොහොමද කියලා දන්නවද? මේ වර්තමානයට සම්බන්ධ වෙන්නේ. ලෝකේ තියෙන හොඳම මේ යුද්ධයක් යනවනේ තෙල් නිදි වලට යුද්ධයක් යනවනේ. ඒ ඔක්කොම ඊශ්‍රායල් වලට ආබ්‍රහම්ට දෙන්න දෙවියන් වහන්සේ සැලසුම් කරපු ඒ භූමිය මොකද කරේ? එපා කියපු ලොත්තු අරන් ගිහිල්ලා නැති කරගත්තා. ඔබ ධමාර තැන්වලින් දෙවියන් වහන්සේ ඔබ විසිරවනවා නම් විසිරව හැරෙන්න. ඒක යහපත වෙනස. ආමේන්. ඊළඟට කියමු අපි 2 රාජාවලිය 17:7. 2 රාජාවලිය 17:7 ඉඳලා 12 වෙනකම්. එසේ වුණේ ඊශ්‍රායල් පුත්‍රයා චුට්ටක් ඉන්න. මේකේ පසුබිම කියන්න නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව 722 දී ඊශ්‍රායල් දේශය බෙදිලා තිබ්බේ. සලමොන් රජතුමාගේ වැරදි තීන්දුව තීරණ නිසා වැරදි ක්‍රියාවන් නිසා ඔන්න දේශය දෙකට බෙදුණා. දෙවියන් වහන්සේ එක්සේසත් කරපු දේශය දාවිත් රජතුමා හරහා හරිද? දැන් මුලින්ම මේ යොෂුවා හරහා මුළු දේශයම දුන්නා මේ මිනිස්යන්ට. ඊට පස්සේ ඒගොල්ලන් ආපහු අකීකරු වෙලා රජෙක්ව පත් කරගෙන දේශය අවුල් කරගත්තා. ආපහු දෙවියන් වහන්සේ අනේ පවුනේ කියලා වෙලා ආපහු දේශයට උන්වහන්සේ ගොඩක් ප්‍රේම කරනවානේ. ඉතින් උන්වහන්සේ නැවත දාවිත් කියලා කෙනෙක්ව උන්වහන්සේ මේ නිර්මාණය කරගෙන ඔන්න ආපහු දේශය එක්සේසත් කරා. ආපහු සලමොන් මොකද කරේ? දේශය වෙන් කරගත්තා. සලමොන්ගේ පුතා වන රෙහෙබෝම්ට මේ යුදා දේශයේ යට කොටසත් ගොඩාක් මේ ඒකේ ගෝත්‍ර දෙකයි මේ රෙහෙබෝම්ට හම්බුනේ. ඊට පස්සේ යෙරබෝවම්ට හරිද මේ සලමොන්ගේ සේවකෙක් වුණු යෙරබෝවම්ට උතුරු දේශයේ ගෝත්‍ර 10ක් එක්ක හම්බුණා. ඔන්න දේශය දෙකට බෙදුණා. දෙවියන් වහන්සේ අකමැති දෙයක් තමයි වෙන් වෙන එක. උන්වහන්සේගේ දරුවෝ වෙන් වෙන එක උන්වහන්සේ අකමැති දෙයක්. හැබැයි 722 දී උන්වහන්සේට නැවත ලෝකයේ පුරාවට විසිරුවා හරින්න සිද්ධ වුණා හේතුව තමයි මිනිස්සුන්ගේ නොනවතින අකීකරුකම. අපි පොඩ්ඩක් බලමු මේ වචනෙන් ඇයි විසිරුවා හැරියේ කියලා. හැබැයි ඒක යහපත පිණිස එකට ක්‍රියා කරන්න යන්නේ කොහොමද? ඒ ලෝකයේ මිනිසුන් ඒ කාලේ විසිරුව හැරියේ නැත්නම් ඔබයි මමයි ඊශ්‍රායලය තුලින් ආශිර්වාද ලබන්නේ. මේ කලිසම් ෂර්ට් අඳින්නේ කම්පියුටර් තාක්ෂණය අර තාක්ෂණය මේ තාක්ෂණය මේ ලයිට් කැමරා ඔක්කොම ඊශ්‍රායල් වරුන්ගේ සොයා ගැනීම. අපි ආබ්‍රහම්ට උණු උප්පත්ති 12 පොරොන්දුවේ කොටස්කාරයෝ වෙන්නෙත් නැහැ. ඉතින් අයහපත උන්වහන්සේ හැම වෙලාවම යහපතට හරවනවා. ඒ වගේම උන්වහන්සේ සමහර දේවල් විසිරුවා හරිනවා. සමහර අයව බේරණ පිණිස. මේක තමයි ඔබ අල්ලගත යුතු දේ. මොකද්ද? සමහර තැන්වලින් විසිරුවා හරිනවා උන්වහන්සේ අපිට තව chance එකක් දෙන්න පිණිස. අපිව විනාශ නොවන පිණිස. ඒක කියන දේ විසිරිලා හරි කියන දේ අහලා නැවත පසුතැවිලි වුණොත් උන්වහන්සේගේ තුලට උන්වහන්සේගේ මහිමය උදෙසා ඒ විසිරුවා හරපු කෙනාව පාවිච්චි කරනවා. ආමෙන්. හරි අපි දැන් කියමු. එසේ වුණේ ඊශ්‍රායල් පුත්‍රයන් පාරාවෝගේ අත යටතින් තමුන් නිදහස් කොට මිස්ර දේශයෙන් ගෙනාවා වූ තමුන්ගේ දෙව් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කරමින් ඔබවයි මාවයි මිසරයෙන් ගෙනාපු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරගෙන ඉන්නවා නම් අපිටත් මේ විසිරීමට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ කාලේ දෙවියන් වහන්සේට වඩා දැන් උන්වහන්සේගේ කරුණාව සහ ඉවසීම ඉතා ඉහළයි. ඉතින් තවමත් අපිව විසිරෙන්න නොදී ඉන්නේ උන්වහන්සේගේ අර බලාහිඳීම උන්වහන්සේගේ. ඒ කාලේ දෙවියන් වහන්සේගේ විනිශ්චය නෙමෙයි අද. අද උන්වහන්සේගේ කරුණාව උපරිම දීලා තියෙනවා. ඒ කරුණාව උපරිම ඔබටයි මටයි දුන්නේ පව් කරන්න ලයිසන් එකක් හදාගන්න නෙමෙයි. ආමෙන්. ඔබටයි මටයි දීලා තියෙන්නේ හැදෙන්න, වෙනස් වෙන්න, ජීවිතේ පරිවර්තනයකට ගේන්න, පොරබදින්න. කාලයක් ඕනේ නේද? සටනක් වුණත් දිනන්න. මේ සටනේ කාලය තමයි උන්වහන්සේ දීලා තියෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ? අපි අපේ ගැලවීම දුන්නු යේසුස් වහන්සේව අමතක කරලා. අපි පාපයට ගොඩක් ප්‍රේම කරනවා නම් යේසුස් වහන්සේට වඩා එතන ලොකු භයානක පැත්තක් තියෙනවා. ආමෙන්. අපි කියමු. වෙන දෙවිවරුන්ට බයව ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දෙමු ජාතීන්ගේ පනත්වලද මේ වෙන දෙවිවරුන්ට බයව. අද ක්‍රිස්තියානි මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. මේ වෙන ඍජුකමක් නැහැ. කොන්ද පන නැහැ. ඉස්කෝලේට ළමෙක්ව දාගන්නකොට කොන්ද පන නැහැ.
ක්‍රිස්තියානි කියලා කියන්න ඕනද පාස්ටර්? ඉස්කෝලේට දානකොට ඒ ඉස්කෝලේ කැමති නැහැ ක්‍රිස්තියානි. ඉතින් ඒ ඉස්කෝලේ ක්‍රිස්තියානි වලට කැමති නැත්නම් ඒ ඉස්කෝලේව අයින් කරන්න. ඒ ඉස්කෝලේ අවශ්‍යද? නෑනේ. අද ගොඩාක් ක්‍රිස්තියානියට වැරදිලා තියෙන තැන තමයි ඩීල් දාන්න යනවා. යක්ෂයත් එක්ක. අර ෂේප්මන්ට් එක. අනේ ඉතින් එහා පැත්තේ ගෙදර කට්ටිය ඒ ආගමික එක පූජා කරලා දුන්නා. ඉතින් හිත රිද්දන්න බෑනේ පාස්ටර්. ඒගොල්ලොනුත් ගැලවීම ලබන්න ඕනේ නේද පාස්ටර් කියනකොට පාස්ටර් ඔව් නේ සිස්ටර් කියලා අහගෙන ඉන්නවා. ඒකට බයිබල් පද එනවා. අපිට ඩීල් දාන්න බෑ. ඇයි ඒ? සුද්ධකම ආරක්ෂා කරගන්න පිට. අපේ ජේසුස් දෙවියන් වහන්සේ ඩීල් දාගෙන දින්නේ. යක්ෂයෙක් ඩීල් දාන් දින්නේ නෑ. යක්ෂයාගේ වෙනම රාජ්‍යයක් මේ පොළොවේ පවතිනවා. දැන් අපි දේව රාජ්‍ය තුල අපි ඉන්නේ නේ. ඒතකොට දේව රාජ්‍යයේ මිනිස්සු යූදස්කාරියත් වගේ මේට ගිහිල්ලා එක සීන් එකක් රඟපාලා එනවා. මේ පැත්තට ගිහිල්ලා ආපහු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා නමස්කාර වේවා කරන් ඉන්නවනම් අපි යූදස්කාරියත් වගේනේ. හරි භයානකයි. අපිට ඩීල් දාන්න බෑ. නෑ no means no. නැත්තම් නෑ. බැයි නම් බෑ. ඔබගේ පවුලේ ගැලවීම ලබලා නැති නෑදෑයෝ ඉන්නවනම් ඒගොල්ලන්ට ප්‍රේම කරන්න, ආශ්‍රය කරන්න, මේගොල්ලන්ට සුභාරංචි කියන්න. නමුත් සමහර දේවල් එන්න පොඩ තෙල් ටිකක් ගාමු. හිස තෙල්. එතනට ගිහලා ඔළුව දික් කරන් ඉන්න බෑ නෑ. අපේ දෙවියන් වහන්සේට අපි සුද්ධයි කියලා කියන්න. ඔබගේ කොන්ද පණ තියාගන්න. ආමෙන්. ඊළඟට ඊශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසිරුණු නිසාය. තව මේ කාගේ පනත්ද? අපි කාගේ පනත් යටද දින්නේ දැන්? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පනත් යටද? ඔබගේ බයිබලයේ ඔසවලා බලන්න. කී දෙනෙක්ට බයිබල් තියෙනවද? ඔසවන්න බලන්න බයිබලේ. හැමෝටම බයිබලයක් කියවන්න දන්නේ නැතත් තියාගන්න ඔබගේ ළඟ. ඔබ බයිබලයේ ඔසවගෙන ඉන්න. ෆෝන් එක අමතක කරලා ඉන්න. ඔබගේ පනත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පනත් විය යුතුයි. සභාවක් යන්න ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පනත් වලට. අද ලෝකේ ලංකාවේ විශේෂයෙන්ම ගොඩක් පාස්ටර්ස්ලා දේවසේවකයෝ පිස්සු නටන්නේ කාගේ පනත් වලට අනුව හැසිරීමෙන්ද? ලෝකයේ පනත් වලට, යක්ෂයාගේ පනත් වලට. ඒගොල්ලන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පනත් උඩ නෙමෙයි හිටගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ දේශනාවල්ම ඔබට ආශිර්වාද කරයි, ඔබට මේවා කරයි, මේ දෙවියන් වහන්සේ ඔසවයි, දෙවියන් වහන්සේ නලවයි, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඔක්කොම ඕක කරයි. කරන්නේ මොනවා කරද්ද කියන කිවිසුම උගන්වන්නේ නැහැ. අද ගොඩාක් මිනිස්සු ආමේන් හලෙලූයා කියනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට කතා කරනවා. ඔබගේ ප්‍රශ්නේ දකිනවා. දුක තේරෙන උන්වහන්සේට කියලා බයිබල් පදයකුත් තරම් උන්වහන්සේ ඔසවනවා. මොකක් හරි ඒ පදේ කියලා ඉවරලා ඒක කියනවා. හැබැයි ඒ සභාවේ හරි ඒ පාස්ටර් හරි ඒ උගන්වන එක්කෙනා හරි කියලා දෙන්නේ මොනවා කරොත්ද කියලා. දැන් පාස්ටර් සුරීන්ට ඉන්නවා අපේ ගයාස් පුතානේ. පාස්ටර් සුරීන්ගෙන් ලැබෙන උරුමය ගයාස් කියන පුතාට හම්බෙන්නේ මොනවා කරොත්ද? ගයාස් ඕන දෙයක් කරගෙන ඕන පිස්සුවක් නටාගෙන හිටියොත් පාස්ටර් සුරීන් එන්න පුතා මගේ උරුමය දෙන්නම් කියලා කියනවද? අකීකරු පුත්‍රයා කතාව කියවලා බලන්න. අපේ ජීවිතවල අපි දෙවියන් වහන්සේගේ උරුමයට ගැඳවපු කට්ටිය. ආමෙන්. ඒකේ වෙන්වීමට අපි කීකරු වෙන්න ඕනේ. අපි වෙන් වෙලා කීකරුකම තියෙන්න ඕනේ. අපිට ලෝකයේ පනත් ඉදිරියේ හැසිරෙන්න බෑ. ආමෙන්. ලෝකයේ මිනිස්සුන්ගේ පනත් ඉදිරියේ, මගේ ආදරේම කරන මාමගේ පනත ඉදිරියේ, ගොඩාක් සල්ලි තියෙන ඩුබායි මාමගේ පනත ඉදිරියේ අපිට හැසිරෙන්න බෑ. ඒ මාමා, ඒ බාප්පා, ඒ පුංචි අම්මා නෙමෙයි දෙවියෝ. අපේ ස්වාමීන් වහන්සේ. මොකද්ද? ජීවණයට ගෙනාපු ස්වාමීන් වහන්සේ. ආමෙන්. අත්පොඩ සන්නාදක් දෙන්න. ඊළඟට තවද ඊශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ දෙව් ස්වාමින් වහන්සේට විරුද්ධව අයුතු දේවල් රාසින් කරමින් මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නුවර දක්වා තමුන්ගේ හැම නුවරවල උස්තැන් සාදාගෙන. හරි. මේක කොහොමද අපේ ජීවිතයට අදාළ වෙන්නේ? ක්‍රිස්තියානි ජීවිතයට. අපේ ජීවිතය තුල රහස් පව් ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒවා අපේ අභ්‍යන්තරය තුල කොටු විදියට, උස ස්ථාන විදියට අපි හදාගනිමින් පවතිනවා. ඔබ තවමත් එකම පාපේ චක්‍රය තුල ගමන් කරනවා නම් හරිද? එකම දේ පොරබැදීමක් නැත්තම් එතන ඔහේ පාපය කරනවා, ඉරිදට ඇවිල්ලා පසුත ඇවිලිනවා, ආපහු සඳා ඉඳලා සිකුරාදා වෙනකන් සෙනසුරාදා වෙනකන් ඒක කරනවා, ආපහු ඉරිදට ඇවිල්ලා පසුත ඇවිලිනවා. පාපේ චක්‍රය තුල යනවා නම්, පොරබදින්නේ නැත්තම් ඔබ පාපයෙන් වෙන් වෙන්න එතන හරි භයානකමක් තියෙනවා.
ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ ඉහළින්ම ඉන්න ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා අපි පාපයට විරුද්ධව පොරබදින්න ඕනේ. කොහොමද? උන්වහන්සේට ගොඩක් ප්‍රේම කරන්න ඕනේ. උන්වහන්සේගේ වචනේ ගොඩක් හොයන්න ඕනේ. උන්වහන්සේගේ වචනයට බය වෙන්න ඕනේ. දේව බය කියන දේ ජීවිතේ නැත්තම් අපි පවුරු හදන්න බය වෙන්නේ නැහැ. දේව බය කියන දේ අපේ ජීවිතේ නැත්තම් අපි ඔහේ පාපිෂ්ඨ පවුරු හදාගෙන ඉන්නවා. ඊළඟට කියවනවා උස්සු සියලු හෙල්පිටද සියලු විශාල ගස් යටද රූපස්තම්භ සහ අශේරා කණු පිහිටවාගෙන ඔවුන් ඉදිරියෙන් ස්වාමින් වහන්සේ ගෙන ගිය ජාතින් කලාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පු කළෝය. මේ 13 චුට්ටක් කියවන්න සිස්ටර්. 13. ඕකෙම 13. ඒ ස්වාමින් වහන්සේ තමුන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඊශ්‍රායල් පුත්‍රයන්ටත් යූදාවරුන්ටත් අවවාද කරමින් මේ ඒ කාලේ මේ මිනිසුන්ව විසිරවලා හරින්න කලින් අසීරියන් වරු ඇවිල්ලා ගහලා විනාශ කරන්න කලින් හරිද මොකද කරේ? අවවාද දුන්නා. අනාගත වක්තෘවරුන් යවලා ඕක කරන්න එපා, ඕකෙන් හැරෙන්න කියලා අවවාද දුන්නා. අද ඔබටයි මටයි අවවාද ලැබෙන ස්ථානය කොතනද? ඔබගේ සභාව. ආමෙන්. ඒ නිසා යක්ෂයාට මොකද ඕනේ? ඔබගේ සභාවට එන එක මිස් කරන්න. ඒක මිස් කරන්න යක්ෂයා පාවිච්චි කරන උගුල තමයි මොකද්ද? ජීවිතේ වැදගත් වැඩ ටිකක් ඔයාගේ ජීවිතේට වාසියක් වෙන වැඩ ටිකක් ඔබගේ ජීවිතේට ගෙනල්ලා දාන එක. ඉරිදාව මිස් කරනවා කියන්නේ, සබත මිස් කරනවා කියන්නේ අවවාදය කියන දේ ඔබට එන්නේව නැහැ. එන මාර්ගෙම වැහිලා. අවවාදය ඔබගේ ජීවිතේට එනවා කියන්නේ ඇදහිල්ල වැඩි වෙනවා කියන එක. වචනය ඇසීමෙන් ඇදහිල්ල වැඩි වෙනවලු. ආමෙන්. ඔබයි මමයි වැඩිපුරම අහන්න ඕනේ මොකද්ද? ඕපදූපද? නැහැ. වචනය. කාගේ වචනේද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ වචනය. ආමෙන්. එහෙමනම් වචනය අහන්න ආස වෙන්න. ඔබ නිවසේ ඉන්නකොට දේශනාවක් අහන්න පුරුදු වෙන්න. වචනයේ පස්සේ දුවන්න. ඔබගේ ජීවිතේ භෞතිකවත් ආත්මිකවත් සඵලත්වයේ කරා යන එක කිසිවෙකුට නවත්තන්න බෑ. කිසිම කෙනෙකුට. ඉහළ අහසේ ඉන්න යක්කුන්ටද බෑ. පොළවේ ඉන්න මිනිසුන්ටද බෑ. මොකද ඔබ වචනය පසුපස යනවා. ඔබගේ මාර්ගයේ ආලෝකයේ මාර්ගයක තමයි ඔබ යන්නේ. ආමෙන්. ආමෙන්. හරි. මෙන්න මේවා තමයි මේ දෙවියන් වහන්සේගේ විසිරුවා හැරීම්, බෙදීම්, වෙන් කිරීම. ඇයි මෙහෙම කරන්නේ දෙවියන් වහන්සේ? මොකක්ද හේතුව? ඔබගේ ජීවිතය උන්වහන්සේට වටින නිසා. ඔබ දෙවියන් වහන්සේගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් වෙන නිසා. ඒ කියන්නේ ඔබව විනාශ නොවෙන්න තමයි දෙවියන් වහන්සේ ආස කරන්නේ. මොකද්ද? ඔබව මාව විනාශ නොවෙන පිණිස පසුතැවිල්ලට ඇවිල්ලා සුද්ධ යහපත් දරුවෝ විදියට ජීවත් වෙන එකට තමයි උන්වහන්සේ ආස. මේක නරක දෙයක්ද? නරක දෙයක්ද? නැහැ. ආමෙන්. අපුවට සන්නදයක්වත් දෙන්න නරක දෙයක් නෙමෙයි නා. ඉතින් යක්ෂයා මෙන්න මේ වගේ දේවල් කරන්නේ. ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ව පව් කරන්න පොළඹවන්නේ මොකද්ද පාවිච්චි කරන විශාල ආයුධය? ආකර්ෂණශීලීත්වය. ආකර්ෂණශීලීත්වය ගෙනල්ලා යක්ෂයා මිනිස්යාව පාපෙට පොළඹවනවා. එතකොට වචනය තුල තියෙන ආකර්ෂණශීලීත්වය දකින්නේ නැහැ කවදාවත්. යක්ෂයාගේ මේ උගුලට අහු වෙන්න එපා. ඔබගේ ඇස් ඔබට බාධාවක් නම් ඒ ඇස් උගුලලා දාන්න කියලා තියෙනවා. ඔබගේ ඇස් වලින් දකින දේ, ඔබගේ කන් වලින් ඇහෙන දේ, ඔබගේ මුඛයෙන් කතා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න. මමත් එක්ක අපි හැමෝම ප්‍රවේශම් විය යුතුයි. අපේ ඇස් වලින් දකින දේ, කන් වලින් අසන දේ, මුඛයෙන් කතා කරන දේ. මොකද පාපය ඇතුළට එන්න දොරවල් තමයි මේ දේවල්. ආමෙන්. දැන් බලමු සාතන් කොහොමද වෙන් කරන්නේ කියලා. මතෙව් 19:5-6යි. මතෙව් 19:5-6 ටක්කලා කියමු. ඒ නිසා මිනිස්සෙක් තමාගේ පියාසා මව් අතර තමාගේ භාර්යාවට ඇල්ලුම් වන්නේය. කියාද ඒ දෙදෙනා එක මාංශය වන්නෝයි කියාද කී බවත් නුඹලා කිව්වේ නැද්ද? මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංශය වෙති. ආමෙන්. එබැවින් දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිසයා වෙන් නොකරේවයි කීසේක. හරි. දෙවියන් වහන්සේ විසින් එකතු කරන දේ මිනිසයා විසින් වෙන් නොකරේවා කියනවා. ආමෙන්. ඔබව අද පවුලක් වශයෙන් ගෙනල්ලා තියෙනවා නම් ඔබ මතක තියාගන්න මෙතන මේ කතා කරන්නේ
මේ හස්බන්ඩ් වයිෆ් කියන භෞතික භාර්යාව විතරක් නෙමෙයි. අපි යේසුස් වහන්සේගේ මනමාලිය. මෙතනත් givis ගැනීමක් තියෙනවා. මේ givis ගැනීමටත් අපි භාර්යාවක්. ආමෙන්. අපි පිරිමි වුණත් අපි භාර්යාවක්. එතකොට යක්ෂයා මොකද කරන්නේ? දෙවියන් වහන්සේ විසින් අපි ඉස්සෙල්ලාම සභාව ගැන කතා කරමුකෝ. සභාව දෙවියන් වහන්සේ විසින් එකතු කරලා තියෙනවා. ඒක මිනිස්යන් විසින්ම වෙන් කරන්න එපා කියනවා. යක්ෂයා කෙලින්ම ඇවිල්ලා නෙමෙයි ඌ මිනිස්යාව වෙන් කරන්නේ. මිනිස්යා තුලින්මයි. මිනිස්යා දුර්වල භාජන නිසා මිනිස්යා තුලින්ම යක්ෂයා වෙන් කරන්න යනවා. ඒ නිසා තමයි අපි වචනය දැනගෙන පරිණත වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනය දැනගන්නවා කියන්නේ උගුලට අහුවෙන්නේ නැති ප්‍රතිශතය වැඩි. අපි වචනය දන්නේ කියන්නේ ටක්කල උගුලට අහුවෙනවා. ඉතින් දෙවියන් වහන්සේ විසින් සභාවක් එකතු කරලා තියෙනවා නම් අපි මම හේතුවක් වෙන්න හොඳ නැහැ. මම එහා පැත්තේ කෙනා නෙමෙයි. මම හේතුවක් වෙන්න හොඳ නැහැ. ඒ සභාවේ බෙදීම් ඇතිවන පිණිස. ආමෙන්. හරි. එතකොට අද පෞල් ජීවිත ගත්තාම බිරිඳ ස්වාමි පුරුෂයා ගත්තාම මේ බිරිඳවයි ස්වාමි පුරුෂයාවයි දෙවියන් වහන්සේ එකතු කරලා මොන හරි වැරදි කරගෙන හරි මොන හරි කරගෙන දෙවියන් වහන්සේ එක දවසක අත ගසලා ආශිර්වාද කරනවානේ. හරි සමාව දුන්නා. දැන් මෙතනින් එහාට ආශිර්වාද කරනවා කියලා යවනවානේ. මොකද කරන්නේ? මේ බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර තියෙන බැඳීම වෙන් කරන පිණිස යක්ෂයා එක්කෝ ඒ බිරිඳවම පාවිච්චි කරනවා නැත්නම් ඒ ස්වාමි පුරුෂයාවම පාවිච්චි කරනවා. මොකෙන්ද? ඒ කෙනාගේ දුර්වලකම තුලින්. සමහර විට කෝපය වෙන්න පුළුවන්. සමහර විට දුක වෙන්න පුළුවන්. හැඟීම් බර වීම වෙන්න පුළුවන්. සමහර විට අකීකරුකම වෙන්න පුළුවන්. බොහෝ දේවල්. ඔබ තමන්ගේ අතුලාන්තේ කියාගන්න. මම කිසිම හේතුවක් වෙන්න හොඳ නැහැ. මගේ ස්වාමි පුරුෂයාගෙන් නැත්තම් භාර්යාවගෙන් වෙන් වෙන්න. ආමෙන්. අපි හේතුවක් වෙන්න හොඳ නැහැ. අපේ අතම පාවිච්චි කරනවා යක්ෂයා මොකටද? මෙන්න මේ බෙදීමට. වෙන් කිරීමට. ඔබගේ ජීවිතය තුළ ඔබට යන්න තියෙන්නේ කිසිදාක තේරුම් ගන්න බැරි සහකාරයෙක් හෝ සහකාරියක් එක්ක. ඒ සහකාරය හෝ සහකාරිය කවදාවත් ඔබට තේරුම් ගන්න බෑ. අපිට පුළුවන් ඒ යන ගමනේදී යාගේ හැඟීම් යාගේ කැමැති අකමැති දේවල් පොඩ්ඩක් දැනගන්න. එච්චරයි. ඒ නිසා කිසිම දවසක සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි පුද්ගලයෙක්ව දරාගෙන ඉවසගෙන අපි ගමන් කරන්න ඕනේ. දෙමාපියෝ දරුවෝ අතර සම්බන්ධතාවයත් මෙච්චරයි. මොකද්ද? අපි ඉවසන්න ඕනේ. අපි සමාව දෙන්න ඕනේ. සමහර මේ හස්බන්ඩ් වයිෆ්ලා රණ්ඩු වුණාම සති දෙකක් තුනක් යනකම් සමාව දෙන්නේ නැහැ. මේ සභාව තුලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. උන්වහන්සේ කියනවා මේ මට පඳුරු පූජා කරන්න කලින් ගිහිල්ලා උඹේ මේ මොකද කියන්නේ සහෝදරයා එක්ක සමාදාන වෙලා වරන් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිස්යයි අතර සම්බන්ධතාවයට අවහිර වෙන මේ මොකද්ද බාධාව තමයි අසමාදානය. අපේ ජීවිතේ අපිට අසමාදානෙන් ඉන්න බෑ. අපි සමාව දීලා නිදහස් වෙලා ඉන්න ඕනේ. ආමෙන්. අපි මිනිස්සුන්ට එයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා හේතු කියන්නේ නැතුව යේසුස් වහන්සේ අපිට සමාව දුන්නාක් මෙන් අපි මිනිස්සුන්ට සමාව දීලා අපි නිදහස් වෙලා අපි ඉන්න ඕනේ. ආමෙන්. ඊළඟට අපි කියමු අන්තිම පදයක් ගීතාවලිය 133 1-2. ඉතින් අපේ සමාදානය පවුල තුලින් අපි ආරක්ෂා කරගන්න ඕනේ. සභාව තුලත් එතකොට සමාදානය ආරක්ෂා කරන්න පුළුවන්. ආමෙන්. බලව සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද කොපමණ ප්‍රසන්නද. එය හිස පිට වත් කළාව් රැවුල දිගේ එනම් ආරොන්ගේ රැවුල දිගේ ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාව් අනාර්ග තෛලය හා සමානය. ආමේන්. යක්ෂයා මොකද කරලා තියෙන්නේ? සභාව තුල බෙදීම ඇති කරන්න. මොකද්ද? සභාව තුල බෙදීම ඇති කරන පිණිස මිනිස්යන්ව මුලා කොට සභාව තුලම තියලා තියෙනවා. මුලා කරලා සභාව තුලම තියලා තියෙනවා. දැන් මෙතන පදේ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ප්‍රසන්න දේ මොකද්ද? සහෝදරයන් එකඟව වාසය කිරීම. මොන සහෝදරයෝද? මේක තමයි ප්‍රශ්නය. ඕපදූප කතා කරන එක්කෙනෙක් ඉරිසියා ළඟ ඉන්න එක්කයා ගැන ඉරිසියා අරයාගේ සේවය ගැන ඉරිසියාවෙන් ඉන්න සහෝදරයෝ ගැනද? උන්වහන්සේගේ වචනේ තියෙනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් රැස් වෙන තැන උන්වහන්සේ වැඩ සිටිනවා කියලා. උන්වහන්සේ වැඩ සිටිනවා නම් අශුද්ධ තැනකට උන්වහන්සේ වඩීද? නැහැ. ඔබගේ ජීවිතේ ඔබට තනිවම මොකද්ද කියන්නේ මේ අභිමුඛයක් හදාගන්න පුළුවන්. ඔබගේ ජීවිතේ පෞද්ගලිකව. ආයේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් රැස් වෙන තැනත් අභිමුඛයක් හදාන්න පුළුවන්. කොහොමද? එක්කෝ දෙවියන් වහන්සේගේ අභිමුඛය නැත්තම් යක්ෂයාටත් අභිමුඛයක් හදාන්න පුළුවන්. කොහොමද? දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එකතු වෙලා පාස්ටර්ට විරුද්ධව
මේ හොන්තට මේවක් බනිනවා. කාටද අභිමුඛේ දෙවියන් වහන්සේ උඩ ඉඳලා බලලා වව් හරි ලස්සනයි හරි සුන්දරයි ශුද්ධයි වගේ මං යන්න ඕනේ ගාබ්‍රියල් කියලා එතනට යනවද? නෑ. යක්ෂයා ගියේ යම්මේ මරුවාන් දෙන්නේ තුන් දෙනෙක් රැස් වෙලා අන්න ඕපදූප කතා කරගෙන විරුද්ධව කතා කරන සභාව බෙදන්න රෙඩි වෙලා ඉන්න. අඩේ අපිට වඩා මුන් යක්කුනේ කියලා යක්ෂයාම සෙට් වෙනවා ඇති. ෂොක් වෙනවා ඇති. එතකොට අපේ ජීවිතේ අපි ආරෝන්ගේ රවුල දිගේ එච්චර ලස්සනටව දෙවියන් වහන්සේට පේන්න නම් අපි රැස් වෙන තැන සුද්ධ වෙන්න ඕනේ. ආමේන්. ඒ දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් ඔබගේ අපි ඊළඟ පදයටත් යන්කෝ. එතකොට මේක තේරුම් ගන්න ලේසියි. හිතෝපදේශ 18:24. බොහෝ මිත්‍රයන් ඇති කරගන්නා නාස්තියට පැමිණේ. ඒත් සහෝදරයෙකුට වඩා ඇල්ලුම් වෙන මිත්‍රයෙක් ඇත්තේය. ගොඩාක් මිත්‍රකම කියන දේ දෙවියන් වහන්සේ ආස කරන දෙයක්. හැබැයි මොන මිත්‍රකමද? දැන් යක්ෂයා මොකද කරලා තියෙන්නේ? මිත්‍රකම් තුලින් මිනිස්සුන්ව විනාශ කරන්න පටන් ගන්න සභාව තුල. මොකද්ද යක්ෂයාගේ අරමුණ? ඔබව සභාව තුලම ඉඳලා ස්වර්ගයට යන එක නැති කරන එක. අපි ඉන්නේ මේ ලවෝදික සභා කාලේ. මේ ඉන්නේ අන්තිම 7 වෙනි අන්තිම දවස්වල. අන්තිම කාලය කියන්න බෑ මේ අන්තිම දවස්වල ඉන්නේ. මේ කාලේ උන්වහන්සේ කියනවා එක්ක සීතල හිටපන් එක්ක උණුසුම් හිටපන්. උන්වහන්සේ වමනේ කරනවා කියලා තියෙනවා මේ සභාවට. මේ අපි ඉන්න කාලේ සභාවට. එතකොට ඒ සභාව ගැනම කියලා තියෙනවා ඒගොල්ලන් නමස්කාර කරනවලු ප්‍රශංසා කරනවලු ඒගොල්ලන් හිතින් හිතාගෙන හැබැයි ස්වාමීන් වහන්සේට යන්නේ නැල්ලු ඒක. අපි ප්‍රවේශම් විය යුතු කාලෙක ඉන්නේ. ආමෙන්. ඔබගේ යාඥාවෙන් ප්‍රවේශම් වෙන්න. ඔබ ආශ්‍රය කරන පුද්ගලයා කවුද කියලා දැනගන්න. එයා දේව සේවකෙක් වෙන්න පුළුවන්. එයා සභාව තුල ඉන්න හොඳටම නමස්කාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා සභාව තුල ඉන්න හරිය ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ඵල මොනවද කියලා බලලා ඔබ ප්‍රවේශම් වෙන්න. මිනිස්සෙකුගේ ඵල වලින් දැනගන්න පුළුවන් ඒ පුද්ගලයා දෙවියන් වහන්සේටද අයිති නැත්නම් යක්ෂයාගේ පැත්තටද අයිති කියලා. යක්ෂයා සභාව තුලම ඉන්න මිනිසුන්ව මුලා කරලා තියෙනවා. ඔබ යම් කිසි කෙනෙක් ඒ වැරදි තැන ඉන්නවා නම් ඔබට තවම අවස්ථාව තියෙනවා. පරක්කු නැහැ. ස්වාමින් වහන්සේ තුලට එන්න. ස්වාමීනි මට සමා වෙලා මාව වෙනස් කරන්න කියලා ඔබගේ මුඛය ඇරලා ප්‍රකාශ කරන්න. ඒක තමයි යාඥාව. අද යක්ෂයා මොකද කරලා තියෙන්නේ? ඔබව නිශ්ශබ්ද කරවලා වැරදි මාර්ගවල යවනවා. වැරදි මිත්‍ර සම්බන්ධතාවල යවනවා. ඒකයි කියන්නේ සභාවල් තුල කල්ලි ගහන්න එපා කියලා. සභාවල් තුල කල්ලි ගහනවා නම් දෙවියන් වහන්සේ සමහර වෙලාවට විසිරවලා දානවා. උන්වහන්සේ විසිරවලා දානවා එක්කෙනෙක් හරි බේර ගන්න පිණිස. උන්වහන්සේ බේර ගන්න පිණිස විසිරවනවා. යක්ෂයා මොකද කරන්නේ? විසිරවන පිණිස, සභාව විසිරවන පිණිස කල්ලි ගස්සලා තියෙනවා. හරි භයානකයි නේ? ආමෙන්. හරි ඒ අනිත් පදෙත් කියමු පොඩ්ඩක්. හිතෝපදේශ 4:14. මක්නිසාද ඔහු දුෂ්ටකම නැමැති කෑමකා බලාත්කාරකම නැමැති මුද්‍රික පානය බොති. මොකද කියන්නේ? දුෂ්ටයන්ගේ මාවත් වලට ඇතුල් වෙන්න එපාලු. නපුරු මිනිසුන්ගේ මාර්ගේ ගමන් කරන්න එපාලු. ඊට පස්සේ 15 කියනවා මොකද්ද? එයින් වැළකී එහි නොගොස් එයින් අහකට හැරියන්න. එහි යන්න එපා. ඊට පස්සේ මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති. යමෙකු හෙලා නොදමුවත් ඔවුන්ගේ නිନ୍ଦ පහවේ. මේ සභාව තුලට මානසිකත්වය ඇවිල්ලා ඉවරයි. යක්ෂයාගේ මානසිකත්වය ඇවිල්ලා. අපි මානසිකව ජීවත් වෙන්න ඕනේ මිනිස්සු නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉදිරියේ එහෙම ජීවත් වෙන්නත් බෑ. යම් කිසි කෙනෙක් මානසිකව ජීවත් වෙනවා නම් එයා කුණු වීම කපා ගන්නවා. යම් කිසි කෙනෙක් ආත්මිකව ජීවත් වෙනවා නම් එයා ජීවනය කපා ගන්නවා. ආමෙන්. ඔබට ඕනේ ජීවනය නෙලා ගන්නද කුණු වීම කපා ගන්නද? අන්තිම දවසේදී ස්වර්ගයට යන්නද ඕනේ? ස්වර්ගයට නොයා සදාකාලික ගින්නට යන්නද ඕනේ? ආමෙන්. එතකොට කියනවා ඒගොල්ලන්ට නින්දක් යන්නේ නැලු. කාවත් බෙදුවේ නැත්තම්. ඊට පස්සේ අන්තිමටම කියනවා මක්නිසාද ඔහු දුෂ්ටකම නැමැති කෑමකා බලාත්කාරකම නැමැති මුද්‍රිකා පානය ලුබොන්නේ. හොඳට අර බේබදු වෙරි වෙච්ච මිනිස්සු ඉන්නේ. කනවයි බොනවයි ඒගොල්ලන්ගේ ජීවිතේ. අන්න ඒ වගේ ලෝකාකාර විදියට මේ දෙවියන් වහන්සේගේ දරුවන්ව මුලා කරමින් යක්ෂයා යනවා. මේක අවවාදයක් විදියට පිළිගන්න. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපි හැරෙන්න ඕනේ සමහර තැන් වලින්. අපි වෙනස් වෙන්න ඕනේ සමහර තැන් වලින්. වෙනස් වුණේ නැත්තම් අපිට ජීවනයට යන මාර්ගයේ නැතුව අපි ජීවනයට යනවා වගේ හිතාගෙන ඉන්නවා. හැබැයි යන්නේ ජීවනයට නෙමෙයි මරණයට. මේක භයානක දෙයක්. ඉතින් මේ උදෑසන පද දෙකක් තියෙනවා. අවසන් කරමු මේක කියවලා. ඇයි යේසුස් වහන්සේ අපි තුලට ආවේ? අපි අතරට ආපු සැබෑ හේතුව මොකද්ද? මේ යේසුස් වහන්සේගේ බෙදීමේ ක්‍රමය චුට්ටක් මේ පද දෙකෙන් තේරුම් ගමු අපි. ආමෙන්. මතෙව් 10:34 කියවන්න. පොළවේ සමාදානය දෙන්ට මම ආවෙමි නොසිතල්ලා. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමාදානයේ කුමාරයලුනේ. හැබැයි ඇවිල්ලා තින්නේ මොනවටද? සමාදානය දෙන්න නෙමෙයිලු
කඩුවක් දෙන්න ඕනේ. මොකද්ද මේ කඩුව ඔබටයි මටයි දීලා තියෙන කඩුව? අද ඔබගේ ජීවිතේ පල්ලියට එනකොට බයිබලය අරන් එන්න කියන කඩුව අරන් එන්න ඔබගේ. වචනේ නැමැති කඩුව අරගෙන එන්න. කඩුවක් දෙන්න ආවේ මොකද්ද? ලෝකයට විරුද්ධව සටන් කරන්න. මොකද්ද? අනේ බෑ නෑ වෙන්න පුළුවන්ද? මරණයෙන් නැගිටීද? ඔනේ බෑ පාස්ටර් අයියෝ මට නම් බෑ මම මැරෙනවා මම බෙල්ලේ වැල දා ගන්නවා එයා මට කැමති උන්නේ මොකද්ද ඔබගේ ජීවිතේ කඩුව නැත්තම් මොකද වෙන්නේ ඔබ බෙල්ලේ වැල දාගයි බැරලයි හැබැයි කඩුව තියෙන මනුස්සයා නැහැ ඒ වාතාවරණයට අණ කරනවා මොකද්ද ඔබ කියයි ඔහමයි දිට්ව නෙමේ දිට්වගේ ආච්‍යාවත් මගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මම හිට ගන්නවා අර පාස්ටර් සුරින් කියන ලස්සන කතාවක් පාංගෙඩිය 18 නෙමෙයි 10000ට ගියත් පාංගෙඩිය කණ්ඩ රෙඩි වෙලා ඉන්නේ. මොකද අපිට සපේන දෙවියන් වහන්සේ හිඟන දෙවි කෙනෙක් නෙමෙයි. ආමෙන්. ඔබටයි මටයි ඉන්න දෙවියන් වහන්සේ හිඟන දෙවි කෙනෙක්ද? නෑ. අවශ්‍යතාවය සපේන දෙවියන් වහන්සේ. ආමෙන්. කී දෙනෙක් විශ්වාස කරනවද මේක? හා. ඊළඟට කියනවා හෙබ්‍රෙව් 4:12 කියවන්න. මේ කඩුව මොකද්ද? වෙන් කිරීමට පාවිච්චි කරන්නේ, බෙදීමට පාවිච්චි කරන්නේ, සටන් කරන්න පාවිච්චි කරන්නේ. හෙබ්‍රෙව් 4:12 මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. ඒක ගැන සැක කරන්න එපා. එක්කෙනෙක් කියයි අනේ මෙයා මැරෙන්න යන්නේ කියලා කියන්න නෑ. ජීවත් වෙන්න යන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අණ කරන්න. වාතාවරණයට අණ කරන්න. වාතාවරණයට එරෙහිව හිටගන්න. යේසුස් වහන්සේගේ කඩුව නැමැති වචනේ. ලාසරස්ව සොහනෙන් එළියට බෙදලා වෙන් කරලා මලවුන්ගෙන් ගේන්න තරම් උන්වහන්සේගේ වචනය ජීවමාන වුණා. ආමෙන්. ඔබගේ ජීවිතේ ඉස්සරහට අද වාතාවරණ ගේන්න පුළුවන් මිනිස්සු නැත්නම් යක්ෂයා. හරිද? මේ ලෝන් එක වෙන්න පුළුවන්, අර ප්‍රශ්නේ වෙන්න පුළුවන්, මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන් ප්‍රකාශ කරන්න කට ඇරලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේක මෙහෙම නෙමෙයි, මෙහෙමයි කියලා. ආමෙන්. උන්වහන්සේගේ වචනේ ජීවමානයේ බලවත් කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය හා ආත්මයද සංධිහා ඇට මිදුළුද වෙන් කරන තරමට කාවදින්නේ කියන්නේ ළඟ ඉන්න කෙනාට කියන්නේ ජේසුස් වහන්සේට ඔයාව ඔපරේෂන් කරන්න දෙන්න කියලා. ජේසුස් වහන්සේට ඔයාව ඔපරේෂන් කරන්න දෙන්න. ජේසුස් වහන්සේ ඔබව ජීවිතේ කපලා ඔපරේෂන් කරනවා නම් උන්වහන්සේ ඔබව සුවපත් කරන්න තමයි ඔපරේෂන් කරන්නේ. අද ඔබගේ ජීවිතේ මානසිකව ඔබගේ සුවපත්කමක් නැත්නම් යේසුස් වහන්සේ අද ඔබගේ ජීවිතේ මානසිකව සුවපත් කරයි. ආමෙන්. අද ඔබගේ ජීවිතේ ආත්මික සුවපත්කමක් නැත්නම් යේසුස් වහන්සේ අද විශ්වාස කරන්න ප්‍රකාශ කරන්න යේසුස් වහන්සේ ආත්මිකව සුවපත් කරයි. අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාදය දරුවෝ විදියට භුක්ති විඳින්න ඕනේ. ආමෙන්. අද ඔබට බෑ කියන ඔබගේ පවුලේ බෑ කියයි හරිද අර නැන්ද බෑ කියයි අර ලොකු සල්ලිකාර මාමා බෑ කියයි මේ බාප්පා බෑ කියයි නෑ කියන්න නෑ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මාගේ ජීවනය උන්වහන්සේගේ ළඟයි රැඳී සිටින්නේ මං වචනය නැමැති කඩුවෙන් ජීවත් වෙන්නේ මං වෙන කෙනෙක්ගෙන් නෙමෙයි ජීවත් වෙන්නේ ආමෙන් ඔබගේ ජීවිතේ මේ උදෑසන දෙවියන් වහන්සේට බාර කරන්න අපි හැමෝම නැගී සිටිමු දෙවියන් වහන්සේට උන්වහන්සේගේ වචනය අපේ ජීවිතේ වෙනස් කරයි අපේ ජීවිතය උන්වහන්සේගේ වචනයෙන් වෙන් කරලා උන්වහන්සේට කැමති සත්කම කරයි අපේ ජීවිතය තුළ. ඔබ සත්කම කරන්න ඉඩ දෙන්න. ආදම් තුලින් ඒවව නිර්මාණය කරලා එක් මාංශයක් නිර්මාණය කළාසේ. ඔබව සභාවක් ලෙස ඔබව එකතු කරලා තියෙනවා. ආරෝන්ගේ ඒ තෛලය ලෙස උන්වහන්සේ දකින්න ආසයි ඔබව. සභාව තුල ඔබව ප්‍රේමී මනුෂ්‍යයන් විදිහට දකින්න ආසයි. ජයග්‍රහණයේ මනුෂ්‍යයන් විදිහට දකින්න ආසයි. ඔබගේ පෞල් ජීවිතේ ලස්සනට සතුටින් එකට එකතු වෙලා සේවය කරනවා දකින්න ආසයි උන්වහන්සේ. බෙදිලා වෙන් වෙලා නෙමෙයි අද යක්ෂයා රට යන්නගෙන මේ හස්බන්ඩ් වයිෆ් ගෙන් හස්බන්ඩ් රට යවන්න මේ වයිෆ් රට යවන්න කියලා යක්ෂයා ගෙනල්ලා ඇති. මේක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් එකතු කරපු දේ මනුෂ්‍යයා වෙන් කරන්නේ. ඒකට ඊශ්‍රායෙල් කියලා මේ ශුද්ධ නාමයක් දාගෙන ඉවරලා ඒක හේතුවක් කරගන්න එපා. ඔබගේ පවුලෙන් වෙන් වෙලා දරුවන්ගෙන් වෙන් වෙලා මේ හස්බන්ඩ් වයිෆ් තනි වෙලා හස්බන්ඩ් රට එක්ක වයිෆ් ලංකාවේ හස්බන්ඩ් ඒ බෙදීමට යන්න එපා. දෙවියන් වහන්සේට ඕනේ ඔබව එකට එකමුතු කරලා ලස්සනට උන්වහන්සේගේ ආලේ පෙරස